ඉන්නවා බලධාරීන්ට වැරදිකරුවන්ට විශේෂ අධ්‍යාපන පනත අප මේ සිටින්නේ විශේෂ අධ්‍යාපන පනත අහෝසි කරන ලෙස ඉල්වා ශින්හෝ පාසල ඉදිරිපිට පැවැත්වෙන මහජන උද්ඝෝෂණය අසලයි. අපි සූදානම් මේ පිළිබඳ ශිෂ්‍යයන්ගේ අදහස් දැන ගැනීමට. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද? කොහොමද කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිතේට මේ වගේ අනුතුරක් කරන්න කියන්නකෝ. ඊට සතියකට කලින් මගේ සහෝදරයටත් මේ වගේම දෙයක් ඔය ඉස්කෝලේ දුන්නා. කොහොමද යාළුවා එහෙම කරන්නේ? චන්දියා මිනිස්සු ඔයාගෙන කියනව දන්නවද? ඔයා හැමෝටම ආදර්ශයක්. ඔයා තමයි කාන්තාවන්ගේ වීරවරිය. හැමෝම කියන්නේ ඔයා ගැන. ඔයා දැන් වීරවරියක්. නියමයි. දෙන්නම කටව ගන්නවලා. මොකද? දන්නවද? අර කොල්ලෝ හතර දෙනාට ඉස්කෝලේම පයයි කියන එක ඇත්තද? ඒ කොල්ලෝ හතර දෙනා මාර ලස්සනයිලු නේද? අර සල්ලිකාරයද? Flower over boys. පොල් බූරුවෝ. දන්නේ මගේ හැටි. අන්න ඉන්න ගුම් ජන්දි. ජන්දි මේ පැත්තට බලන්න. මේ වගේ දෙයක් කරන්න ශක්තියක් ආවොත්. කියන්න මනස. ඇත්තට විශේෂයි වගේ දෙයක්. තමයි ජන්දි. එයාලගේ බලපුලුවන්කාරකමට මේවා කරන්නේ. එයාලට උන අනිත් අය බය කරගෙන ඉන්න. මං කියන්නේ හැමදාම මේ විදිහට වෙන්න දෙන්න පුළුවන්ද? අපි අනිවාර්යෙන් මේකට පියවරක් ගන්නවා. ගුජුම්පියෝ වගේ කට්ටිය අපි සමා වෙන්න මැඩම්. වාර්තාකාරයන්ගේ කටවල් වහන්න මම කොහොම හරි පියවර ගන්නම් මැඩම්. අවශ්‍ය නැහැ. පියවර ගන්න හදන්නේ ඔක්කොම උනාට පස්සේද? මොකද ඇත්තටම මෙතන සිද්ධ වුණේ කියනවද? කොහොමද ඇත්තටම අපේ ඉස්කෝලේට මෙච්චර අපහාස කරන්නේ? සමා වෙන්න මැඩම්. තමාට සමාව දෙන එකද දැන් මෙතන විසඳුම? මිනිස්සුන්ට මොනවද කියන්නේ? තමුන්ට තේරෙන්නේ නැද්ද මේක අපේ බිස්නස් වලට කොච්චර බලපානවද කියලා? තේරෙන්නේ නැද්ද මෙතන තියෙන රිස්ක් එක? වහාම මට මේ ප්‍රශ්නට විසඳුමක් ඕනේ. මැඩම් සභාපතිතුමාගෙන් කෝල් එකක්. ඒක මේ සුළු ප්‍රශ්නයක්. නෑ රිපෝටර්ස්ලා සිද්ධිය කොහොම හරි දැනගෙන. මේ මාධ්‍යකාරයෝ පස්සෙන් මෙලවනවා. ඔක්කොම එකයි. බයිසිකලේ රිපෙයාර් කරන්න තිබිච්ච වෙලාවක් නැති වුණා. ෂින්වා ඉස්කෝලේ මොඩරල් නිසා තමයි ඔක්කොම කඩතර. පුදුම ආදයක්. අම්මේ මං අද ඔය නිසා එයා තමයි ළමයා. ජන්දියා. ඇවිත් කතා කරන්න. ඔයාට කතා කරන්න ඕනනේ. මේ ඇවිල්ලා ඉන්නේ සින්නවා ගෲප් එකේ ලොකු ලොක්කෙක්ලු. ඈ ඔයයි ළමයාව බේරගත් එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකද කළේ නෑ. ෂින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යෝ තමයි මේකට වග මං ඒක දන්නවා. ජැන්දියෝ මගේ පැටියෝ ඔයා පුදුම වෙන්න එපා. දන්නවද? ශින්වා ඉස්කෝලෙන් අරන් ඇවිල්ලා තියෙන පණිවිඩය මොකක්ද කියලා? ඇත්තටම මට ඒ කියපු ගමන් විශ්වාස කරන්න බැරි වුණාට ඔන්න ඔයා හෙට ඉඳලා ඉගෙන ගන්න යන සින්න ඉස්කෝලේ. ඇත්තටම මේ මාව ඒවාම තමයි. හෙට ඉඳන් ඔයා පීනන්න යන්නේ. අපේ අක්කා යනවා සින්න ඉස්කෝලේ. බෝරුවා. මොකක්? මොකද්ද කිව්වේ? මටද බෝරුවා කිව්වේ? මං කිව්වේ අර ළමයා නිසානේ මේ ඔක්කොම. එයාව අහලෙන් පනින්න කියන නිසානේ මං ගිහින් එයාව අල්ලගත්තේ. ඒක ලොකු වැඩක් නෙවෙයිනේ. ජන්දි ඔයා තව ටිකක් හිතලා බලන්න. නෑ ආයෙත් දෙයක් නෑ. මම
මම මෙයාව කොහොමද රියවනවා? මෙයාට බය වෙලා.